ඉතින් ආයුබෝවන් හැමෝ දෙනාටම. ඉතින් ආදරෙන් පිළිගන්නවා මගේ අලුත් වීඩියෝ එකත් එක්ක. ඉතින් සෑහෙන කාලෙකින් තමයි මගේ මේ වගේ ව්ලොග් එකක් ගෙනාවේ. ඉතින් මම පහුගිය ගිය මාසේ මම ලංකාවට ගියා. මේ ගිය මාසේ ගිය වීඩියෝ එකක් තමයි. ඉතින් මම මේ වීඩියෝ එඩිට් කරන්න බලනකොට මගේ වීඩියෝස් වගේක් නැති වෙලා. මට වීඩියෝ කරපු එකක් නැතුව ඉතින් කල්පනා කරලා තමයි තිබ්බ වීඩියෝ වලින් ඉතින් මේ වීඩියෝ එක හැදුවා මම මේ පාර මම ලංකාවට යන්නේ විශේෂ වැඩකට තමයි ගියේ මගේ අලුත් ගෙදරට ගෙට කිරිදීම ඉඳලා. ඉතින් මේ පාර මම හිතුවා ටිකට් ප්‍රයිස් ගොඩාක් වැඩි ඩිරෙක්ට් ෆ්ලයිට් වලට සිංගප්පූරුවෙන් ඉඳන් ලංකාවට. ඉතින් මම හිතුවා මේ පාර මම සිංගප්පූරුවෙන් මැලේසියාවට ගිහිල්ලා මැලේසියාවෙන් ඉඳන් ලංකාවට ගන්න යනවා කියලා. ඉතින් ඔයාලා දන්නවා එයා ඒෂියාවල බජට් එයාලයින් එකක් අපේ කලින් බජට් එයාලයින් එකක් තිබ්බ ඩිරෙක්ට් එකක් ඒක ජෙට් ස්ටාර්. ඉතින් ඔයාලා හොඳටම දන්නවා ජෙට් ස්ටාර් වලට මොකද උනේ එයාලා ඔපරේෂන්ස් එක නැවැත්තුවා. ඒත් එක්කම දැන් අපිට සිංගප්පූරුවෙන් ඉඳන් ලංකාවට යන්න බජට් එයාලයින් එකක් නැහැ. ඉතින් මොනවා කරන්නද නේද? තියෙන එකම එක එයා ඒෂියා මම ගියා ඉතින් මැලේසියාවල පැය 3මාරක් 4ක් ඉඳලා තමයි ට්‍රාන්සිස්ට් එක අරන් තමයි ඉතින් ගියේ. ඉතින් ඔයාලට පේන්නේ ඔය ඒ විස්තරේ සිංගප්පූරුවේ ටර්මිනල් 4 චැන්ගි එයාපෝට් එකෙන් ටර්මිනල් 4 එකෙන් තමයි මම එයා ඒෂියා එක ගත්තේ. ඉතින් ළමයි මේ හරි අපූර්ව සිද්ධියක් වුණා මේ වෙලාවේ. මොකද මගේ ෆස්ට් ටයිම් තමයි මම මේ එයා ඒෂියා එකක් ගන්නෙ. ඉතින් මොකද්ද උනේ කියන්නේ මගේ මේ ෆස්ට් ටයිම් මේක මම අර ඔයාලට කලින් කිව්වා වගේ. ඉතින් මට හිතාගන්න බැරි වුණා මොකද්ද මේ කරන්නේ කියලා. මම ටිකට් එක බුක් කරේ trip.com එකෙන්. ඔයාලා දන්නවද? ඉතින් trip.com එකේ ඔප්ෂන් එකක් දුන්නා ඔටෝ චෙකින් වෙන්න. ඉතින් මේ පාර මට එයාපෝට් එකට එනකොට කවුන්ටර් වලට ගිහිල්ලා මුකුත් කරන්න තිබ්බේ නැහැ. ඉතින් මම ඒ වීඩියෝස් ගත්තා. ඒ වීඩියෝස් මගේ අතින් මොනවා හරි වෙලා ඩිලීට් වෙලා. ඉතින් ඒකයි උනේ. නැත්තම් ඔයාලට ඒක පෙන්වන්න තිබ්බා. ඉතින් මට ඒක ඊමේල් එකට ටිකට් දෙක එවලා තිබ්බා. මගේ බෝඩින් පාස් දෙකම එවලා තිබ්බා. ඉතින් මට තිබ්බේ එතන තියෙන ඩොකියුමන්ටේෂන් වෙරිෆිකේෂන් කවුන්ටර් එකට දීලා ඒ ටිකට් දෙක ගන්න එක තමයි. මම ඔයාලට මෙතනින් ඒ ටිකට් දෙක මම ඔයාලට දාන්නම්කෝ. හරිද බලන්න. ඉතින් මගේ පළවෙනි පාර හින්දා මේක මට හොඳ එක්ස්පීරියන්ස් එකක් වුණා. මම කලින් ඉඳන් දැනන් හිටියෙත් නෑ කොහොමද වෙන්නේ කියලා. මම කරේ YouTube එකේ වීඩියෝස් බලලා තමයි කොහොමද මේක වෙන්නේ. යන්න කලින් මම වීඩියෝ එකක් බැලුවා කොහොමද ට්‍රාන්ස්ලේට් ගන්න කියලා. ඉතින් ඒ බලාගෙන තමයි මම ගත්තේ. මගේ පළවෙනි පාරනේ ඉතින් මේ. ඒ හින්දා මම කියන්නේ පළවෙනි පාර ඔයාලා ලංකාවේ ඉඳන් සිංගප්පූරුවට එන කෙනෙක් හරි සිංගප්පූරුවෙන් ඉඳන් ලංකාවට යන කෙනෙක් හරි ට්‍රාන්සිස්ට් එකේ ආයිෂා නම් යන්නේ. ඉතින් ඔයාලට ගොඩක් වැදගත් වෙයි මගේ මේ තොරතුරු ටික. ඉතින් ඔයාලට කියන්න ඕන එක දෙයක් තමයි එයා ඒෂියා මම ගිය ෆ්ලයිට් තුනක් නෙමේ 4ම ළමයි ඩිලේ වුණා. දැන් ඔයාලට ඔය පේන්නේ මම ෆ්ලයිට් එකට නගින්න යන එක. මොකද මම ඉඳලා දැන් මම මැලේසියාවේ මේ ඉන්නේ. සිංගප්පූරුවේ ඉඳන් මැලේසියාවට ඇවිල්ලා දැන් ඔයාලට මේ පේන්නේ මැලේසියාවේ එයාපෝට් එක. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ළමයි මට වෙච්ච මම ලබපු ඇත්තම එක්ස්පීරියන්ස් එකක් මම ඔයාලට දෙන්නම්. මේ එයා ඒෂියා ෆ්ලයිට් ඩිලේ වුණා. මම සිංගප්පූරුවෙන් ඉඳන් ආව ෆ්ලයිට් එක පැයකයි විනාඩි 20ක් ඩිලේ වුණා. එහෙන් හැබැයි මැලේසියාවට ඒ ටයිම් එකටම ආවා. ඉතින් නෑ විනාඩි 20ක් විතර පරක් වෙලා තමයි අර මේ arrival time එකට විනාඩි 20ක් පරක් වෙලා තමයි මැලේසියාවට ආවේ. ඉතින් මම මැලේසියාවේ පැය 3මාරක් ඉන්න ඕන. ඉතින් ඒ පැය 3මාරක් ඉඳලා තමයි මට ශ්‍රී ලංකා 3මාරක් ඉඳලා තමයි මට ශ්‍රී ලංකාවට යන්න තියෙන ඊළඟ ෆ්ලයිට් එක ගන්න තියෙන්නේ. ඉතින් ඔන්න ඕම තමයි මම මේ මැලේසියාවට ආවේ. දැන් මම ඉන්නේ මැලේසියාවේ. මැලේසියාව එයාපෝට් එකත් ලංකාව එක වගේ. හැබැයි ඉතින් ලංකාවට වඩා නම් ටිකක් පහසුකම් තිබ්බා. ටොයිලට් වීම හොඳයි.
ඉතින් මේකේ දැන් මම ආවේ මේ මම ගෙනාවේ නෑ මම චෙකින් බැගේජ් මුකුත් නෑ මම හෑන්ඩ් කැරියර් විතරයි අරන් ආවේ. ඉතින් ඒ හින්දා මට ප්‍රශ්නයක් තිබුණේ නෑ චෙකින් බැගේජ් එක අරන් ආවා. ඔයාලා ටිකට් බුක් කරනකොට බුක් කරගන්න ඕනේ අර ඔයාලා ටිකට් බුක් කරලා බලාගත්ත හැකි මේ ඒ කනෙක්ෂන් එක එයාලයින් එකෙන් කවර් කරනවා කියලා පෙන්නනවා. එතකොට ඔයාලට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඔයාලට වීසා ඕන වෙන්නේ නෑ. ඉතින් මම ආවේ මේ පාර මට මම චෙකින් බැගේජ් ගෙනාවේ. ඉතින් මම හෑන්ඩ් කැරියර් විතරයි ආවේ. ෆස්ට් ටයිම් තමයි මම මේ දැම්මෙත් නැති. මොකද මම කලින් ජෙට් ස්ටාර් මයි ගත්තේ ඊට කලින් ශ්‍රී ලංකන් එයර්ලයින්ස් සිංගප්පූර් එයර්ලයින්ස්. ඉතින් දැන් ජෙට් ස්ටාර් නැති හින්දා අර දෙකත් මාර ගණන්. රුපියල් ඔයාලට කියන්නේ රුපියල් 1.87ක් ලක්ෂ දෙකක් විතර යනවා ශ්‍රී ලංකන් එයර්ලයින්ස් හරි සිංගප්පූර් එයර්ලයින්ස් හරි ගත්තා. ඉතින් මේ එයර් ඒෂියා එකට මට ගියේ 74,000 රුපියල් 74,000යි දෙකටම ගියේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන පහසුකම් මේ මැලේසියාවේ එකේ. ඉතින් ඔයාලට එනකොට නම් ඔයාලා වතුර බෝතලයක් අරන් ඉන්න. මේ වතුර බෝතල එයාපෝට් එකකින් ගන්නත් පුළුවන්. හැබැයි වතුර බෝතලය ඩොලර් 1යි වගේ. ලංකාවේ එයාපෝට් එකෙත් එහෙමයි. ලංකාවේ එයාපෝට් එකෙත් වතුර බෝතලයක් ඩොලර් 1යි. ඉතින් මම ඔයාලට කිව්වා වගේම මම මේ දැන් යන්නේ මිරෑ. දැන් මගේ ෆ්ලයිට් එක තිබ්බේ මම සිංගප්පූරෙන් ආවේ හවස ඇවිල්ලා හවස 2:00ට මට ෆ්ලයිට් එක තිබ්බේ. ඒක නේද මම ඔයාලට කිව්වා වගේ දැන් 20ක් වරක් වුණා. ඒක මැලේසියාවට එනකොට විනාඩි 25ක් විතර ඒ ප්ලේට් එක. මම හිටියා මැලේසියාවේ. මගේ ෆ්ලයිට් එක තිබ්බේ 6:00මාරට. ආය මැලේසියාවේ ඉඳගෙන ෆ්ලයිට් එක ඩිලේ වුණා පැයක්. ඉතින් එහෙම කතාවක් තියෙනවා මේ ආයිෂා වල. ඉතින් වාරේ ගැන දෙයකම ඇඩ්ජස්ට් වෙලා තමයි මේ ෆ්ලයිට් ගන්නකොට ගන්න ඕනේ. ඒකට කිසි දෙයකට පැනික් වෙන්න දෙයක් නෑ. මම දැම්මේ trip.com කියන ඇප් එකෙන්. ඉතින් ඔයාලට ඒ ඇප් එකේම හැම අප්ඩේට් එකක්ම බලා ගන්න පුළුවන්. ඒ ෆ්ලයිට් ඩිලේ වෙනවද? ඒ ෆ්ලයිට් එක ඩිලේ වෙන්නේ නැද්ද? කොච්චර වෙලා යනවද? ඒක මොකක් හින්දාද ඩිලේ වුනේ? මේ හැම දෙයක්ම ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. හරි ලේසි. මම ඔයාලට කිව්වා වගේම මම ඔටෝ චෙකින් දායි. ඔයාලා ඒක මේ ඇප් එකක් විතරක් ඕනේ. ඔයාලට එයා ඒෂියා මේ ඇප් එක දාගත්තත් එයා ඒෂියා ඇප් එකෙත් පුළුවන් හැමදේම ට්‍රැක් කරන්න. ඔයාලට ෆ්ලයිට් එක ට්‍රැක් කරන්න පුළුවන්. එතකොට ඔයාලගේ චෙකින් ඔටෝ චෙකින් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ ඔප්ෂන් ඔක්කොම දැන් ඒ ඇප් වල දීලා තියෙනවා. ඉතින් මම ඔයාලට කියන්නේ ඔටෝ චෙකින් ඔප්ෂන් එක දෙන්න. එතකොට අර queue වල ඉන්න ඕනේ නැහැ. ඩොකියුමන්ටේෂන් වෙරිෆිකේෂන් මේ ගියා කවුන්ටර් එකට ඔයාලා පෙන්නවා. එතවෙලම ටිකට් එක ඔයාලට දෙනවා. ඊට පස්සේ අරගෙන එන්න තමයි තියෙන්නේ. ඉතින් ඒක හරිම පහසුයි. queue වෙන්න ඕන දෙයක් නැහැ. ඒ වගේම තමයි අර පැය 3:00කට එහෙම කලින් යන්න ඕනේ නැහැ එයාපෝට් එකට. මම සිංගප්පූරු එයාපෝට් එකට ගියේ පැයකට කලින් ළමයි. ගියා පැයකට කලින් ගිහිල්ලා ඉතින් මේ තමයි මෙවුවා උනේ. එහෙම වෙරිෆිකේෂන් කවුන්ටර් එකට ගිහිල්ලා ඒක පෙන්නලා මම ගියා. ඉතින් ඉමිග්‍රේෂන් එක ඔයාලා දන්නවා. ඉතින් දැන් මේ ඉන්නේ ෆ්ලයිට් එක එනකන් දැන් ඇතුළට වෙලා ඉන්නවා මැලේසියාවේ. ඔයාලට ඔය තියෙන්නේ ගේට් එකෙන් ඇතුළට ඇවිල්ලා ඉඳන් ඉන්න තියෙන එක ෆ්ලයිට් එක එනකන්. ඉතින් මම ඔයාලට අර කලින් කිව්වා වගේ එහෙම ඔටෝ චෙකින් දාලා එනවනම් ඔයාලට මේ පරක්කු වෙවි ඉන්න ඕනේ නැහැ. ආවා ටිකට් එක ගත්තා එහෙම එන්න තමයි තියෙන්නේ. ඉතින් ඒක හරි ලේසි ඔයාලට. ඉතින් ආයෙ කවුරු හරි එහෙම එන්න හිතන් ඉන්නවා නම් ඒ හින්දා එහෙම එක උදව්වක් වෙයි කියලා තමයි ওই විස්තර ටික මම කිව්වේ. ඔයාලා මේ එනකොට ජැකට් එකක් වගේ අරන් ඉන්න. මොකද ඉතින් ගොඩක් සීතලයි. මම නම් ජර්සියක් ඇඳන් ආවෙ ඉඳ මට ප්‍රශ්නයක් වුණේ නැහැ. මොකද දැන් ඔය වගේ ඩිලේ වෙන්න තියෙනවානේ. එහෙම වුණාම ඉතින් ප්‍රශ්නනේ. කොහොම හරි ඉතින් අවසානට ෆ්ලයිට් එක ආවා. මේ ෆ්ලයිට් එක නම් මම නම් කෑම කලින්ම ටිකට් එකත් එක්කම මම ඕඩර් කරලා බුක් කරලා තිබ්බේ. ඉතින් ඔයාලට කෑමත් එහෙම බුක් කරගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලට ෆ්ලයිට් එක ඇතුලේ වුණත් යන්න පුළුවන්. ෆ්ලයිට් එක ඇතුලේ වුණත් වතුර බෝතලයක් ඩොලර් එකක් ගන්න ඔයාලා. මේ ඔයාලා US ඩොලර්ස් US නම් පාවිච්චි කරන් ඩොලර් එකක් ගන්නවා. එහෙම නැත්නම් ඉතින් මේ
මැලේසියා සල්ලි වලින් ගෙවන්නත් පුළුවන්. මේ ඒක ඔයාලට කැමති විදිහකට කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මට කියන්න ඕන වුණේ මේක මේ මගේ පළවෙනි වතාව මම මේ ඇත්තටම මගේ කියන්නේ මගේ රියල් එක්ස්පීරියන්ස් එක දෙන්නේ මේ ෆ්ලයිට් එකම ඩිලේ වුණා. ඒ විතරක් නෙමෙයි මම දැන් ආපහු සිංගප්පූරුට ඇවිල්ලා ඉන්නේ. මම එනකොට වුණත් ඒ ෆ්ලයිට් එක ඩිලේ වුණා. මේ කොළඹ වල ඉඳන් කොළඹ පැයක් ඩිලේ වෙලා තමයි ආවේ. මොකද මේ එයාලයින් එක ඒකට ඔයාලා ඇඩ්ජස්ට් වෙන්න ෆ්‍රී මේක රුපියල් 74,000යි තමයි. ඒක චීප් තමයි. ඒ වුණාට ඩිලේ වෙනවා. ඉතින් ඒකට ඒ කියන්නේ ඔයාලා චුට්ටක් ඇඩ්ජස්ට් වෙන්න ඕන. මම දැක්ක එතන සමහරුන්ට ඉවසීම නැහැ. සමහරු එතන යනවා කවුන්ටර් එකට අහනවා ටිකට් ෆ්ලයිට් එකේ ඉන්නේ කියලා අහනවා එහෙම. ඉතින් ඔයාලට තව දෙයක් කියන්න ඕන. මේක ඩිලේ එහෙම දැන් අපි දන්නවා ඩිලේ වෙනවා කියලා. මම හැම ෆ්ලයිට් එකකටම මගේ පැය 3ක කනෙක්ෂන් එකක් තිබ්බින්ද පැය 3ක් මට මේ ට්‍රාන්සිස්ටර් එක තිබ්බින්ද ප්‍රශ්නයක් නැහැ. ඔයාලා කීයටවත් පැය කහමාර ට්‍රාන්සිස් දාන්න එපා. ඒක මම දැම්මොත් මගේ යාළුවෙක්ට වුණා. එයාට විනාඩි ඒක ෆ්ලයිට් එක ඩිලේ වෙලා විනාඩි 20යි තිබ්බේ. ඒ කියන්නේ මේ ෆ්ලයිට් එක අරයිවල් මේ කියන්නේ ෆ්ලයිට් එක ලෑන්ඩ් කරලා මේ මැලේසියාවෙන් ආයි ඊළඟ ෆ්ලයිට් එකට මෙයාට තිබිලා තියෙන්නේ විනාඩි 20යි. හැබැයි මේ යාලා ඉන්නේ කට්ටිය ඊට පස්සේ මේ ආයිෂාම යාලා කතා කරලා ෆ්ලයිට් එක ඩිලේ වුණේ කියලා ඒකින්ද ප්‍රශ්නයක් වුණේ නැහැ. හැම එකක්ම මෙයාට ඉක්මනට කරලා දීලා තිබ්බා. වෙලාවට මේ මැලේසියා වලින් ඒ යාළුවාගේ ෆ්ලයිට් එක ඩිලේ වෙලා පැයක්. ඒ හින්දා ඒක ප්‍රශ්නයක් වුණේ නැහැ. හැබැයි ඒ ෆ්ලයිට් එක බැරි වෙලා හරි ඩිලේ නැත්තම් එතන ප්‍රශ්නයක් වෙනවා නේද? ඒ හින්දා කොවටත් ඔයාලා ට්‍රාන්සිට් එක එනකොට පැය දෙකමාරක් වගේ තියන්න. ඒක මම හිතනවා ඔයාලට ඕනට උරුයි කියලා. ඉතින් ඒක තමයි මට ඔයාලට ගොඩක්ම කියන්න ඕනේ. මොකද මම දැක්කා සමහර කට්ටිය මාර අපහසුතාවයකට පත් වෙලා මොකද සිංගප්පූරුවෙන් ඉඳන් මැලේසියාව කට්ටිය ජකාර්තා වලට යන කට්ටිය ඉතින් මේ යාළගේ ෆ්ලයිට් ට්‍රාන්සිට් එක කියන්නේ මැලේසියාවේදී යාළගේ ෆ්ලයිට් එකට තිබිලා තියෙන්නේ මේ පැය භාගයක්. කොහොම හරි පැය භාගෙන් ඉක් කරලා තියලා තිබ්බා. ඉතින් ඒ වගේ වෙලාවක ඔයාලා අපහසුතාවයකට පත් වෙන්න ඕනේ නැති හින්දා තමයි මම මේ කතාව කියන්නේ. ඉතින් ඒ ගැන ගොඩක් හිතන්න. එහෙම නැති වුණොත් ඉතින් ප්‍රශ්න වෙනවා. එහෙම දැන් ඉතින් හිතන්නකෝ දැන් අපි එහෙම පැය භාගයක් වගේ තිබ්බොත් ගිහිල්ලා එතකොට චෙක් ඉන් එක වෙන්න ඕන. ඔයාලා දැක්කයි මැලේසියාවෙනුත් චෙක් ඉන් එකක් වෙන්න තියෙනවා. චෙක් ඉන් වෙන්න නෙමෙයි සිකියුරිටි එකෙන් යන්න තියෙනවා. හැබැයි එතන මේ කිව් එක තියෙනවා. ඉතින් ඒ වගේ වුණොත් ප්‍රශ්න වෙනවනේ. ඉතින් ඒ ප්‍රශ්න නොවෙන්න ඔයාලා ඒ ගැන කල්පනා කරගන්න. දැන් ඉතින් ෆ්ලයිට් එකේ දැන් මේ ලංකාවට එන්න හදන්නේ. ඉතින් මගේ මේ පළවෙනි එක්ස්පීරියන්ස් එක ප්ලස් එක්ස්පීරියන්ස් එක පළවෙනි පාර මම මෙහෙම එන. හැබැයි මට ඉතින් අර ඩිලේ වුණ එක තමයි ඒක ඉතින් මට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් වුණා. මට ප්‍රශ්නයක් වුණේ නැහැ. මම ඒ ගැන වැඩි හිතුවෙත් නැහැ ඉතින්. මොකද පොඩ්ඩක් මං ඇවිද්දා. මුළු එයාපෝට් එකේම ඇවිද්දා සම්පූර්ණයෙන්ම. ඉතින් ඇවිද්ද හින්දා මට ඒක ලොකු අවුලක් වුණේ නැහැ. මේ ඉතින් ඔයාලා එහෙම එනවා නම් කල්පනාවෙන් එන්න. මම ඔයාලට කියන්නේ මම වගේ පළවෙනි පාර එන්න එන කෙනෙක්ට. මොකද ඉතින් ඔයාලා ඇවිල්ලා තියෙනවා කලින්. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලා දන්නවනේ ගැන. ඒ හින්දා ඉතින් ආයෙත් කියනවා ඔයාලා ට්‍රාන්සිට් ගන්නකොට වෙලාව ගැන චුට්ටක් කල්පනාවෙන් ඉන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. මගේ එක්ස්පීරියන්ස් එක තමයි ඔයාලත් එක්ක බෙදාගත්තේ. මේ පළවෙනි පාරට ආවේ මම මේ මෙහෙම වායිත් මං කියන්නේ එකයි. ඉතින් ඔයාලට මොනවා හරි දැනගන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඊට පස්සේ අපි මම ඔයාලට ඒකට මොනවා හරි දැනගන්න තියෙනවා නම් මම කියන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මගේ Facebook එකේ link එක මේ ඕනම link එකක් තියෙනවා. social media link තියෙනවා. මම මේකට ටැග් කරලා ඔයාලට ඒකත් මාව සම්බන්ධ කරගන්න පුළුවන්. මම ඉතින් ලංකාවට ආවට පස්සේ ඉතින් පුදුම සතුටක් තියෙන ඇත්තටම ලංකාවට එනකොට. ඇවිල්ලා ඒක ලෑන්ඩ් කරනකොට මාර සතුටක්. මම අර ඔයාලට ඒක නවත්තලා මම මේ කතාව කිව්වේ.
ඒක මේ අපි කොච්චර දැන් මම ආවේ මාස 6කින් ආවේ. ඉතින් මම මාස 6කින් ආවේ වුණත් මාර සතුටක් තියෙන්නේ ලංකාවට එනකොට. ඒක ඔයාලටත් ඉතින් එහෙම ආව කෙනෙක් නම් ඔයාලටත් ඒක තේරුණා ඇති. අරලා ෆ්ලයිට් එකකින් පල්ලෙහා ලංකාවේ ෆොටෝස් පේනකොට පොල් ගස් ටික උඩින් පේනකොට පාරවල් ටික පේනකොට මාර සතුටක් තමයි ඉතින් තියෙන්නේ. ඔන්න ඕම තමයි මගේ පළවෙනි එක්ස්පීරියන්ස් එක මේ මට හම්බුන. ඉතින් ඔයාලට මේ වගේ ඔයාලා එන්න හිතන් ඉන්නවා නම් ඔයාලා මං කිව්ව දේවල් ගැන සැලකිලිමත් වන්න. පළවෙනි එක තමයි ටයිම් එක. ඊට පස්සේ ආයෙ මං කිව්වේ ඔටෝ චෙකින් දාලා ඔයාලගේ කාලේ අඩු කරගන්නත් පුළුවන්. ඉතින් ඒක අවුලක් වුණෙත් නෑ. මට ඒක ලංකාවේදීත් මං ආපහු එද්දි ලංකාවෙත් අර කවුන්ටර් එකක් තියෙනවා. ඒ කවුන්ටර් එකේ මම කිව්වුන්නේ නෑ. ඒ කවුන්ටර් එක කෙනාට කිව්වට පස්සේ එයාලා මට ඒක ටිකට් දෙක දුන්නා. ඒකට මම ලංකාවෙත් ලොකු වෙලාවක් මේ පොලිමේ හිටියේ නෑ. ඉතින් ඒ වාසිය ඔයාලට තියෙනවා. ඉතින් ඒ වාසිය ගන්න මේ ඇප් එකෙන්ම චෙකින් වෙන්න පුළුවන්. ඔටෝ චෙකින් දුන්නාට පස්සේ ඔයාලගේ බෝඩින් පාස් එක එවනවා මේ ඊමේල් එකට. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ යන්න කලින් ගියා ඩොකියුමන්ටේෂන් වෙරිෆයි එකට. එතන ගිහලා ඔයාලගේ ඩොකියුමන්ට් එක දුන්නාට පස්සේ පෙන්නුවාට පස්සේ ඒක ඔයාලට ටිකට් එක දෙනවා. එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ඔයාලට සුබ දවසක්. ආයෙත් හම්බෙමු මේ වගේම තවත් වීඩියෝ එකකින්.